සියලු දෙනාටම සුබ දවසක් කියලා පිළිගන්න අපි eCoins ලංකා YouTube channel එකෙන් තවත් මාළුත් job vacancy වීඩියෝ එකක් එක්ක ඔන්න ගොඩක් කට්ටිය බලාගෙන හිට වීඩියෝ එකක් තමයි අද අරගෙන ආවේ. ඔන්න ග්‍රාම සේවා නිලධාරී ගැසට් වෙලා තියෙනවා. ඔය කට්ටියට මුලින්ම තියෙන ලිඛිත පරීක්ෂණ exam එක තමයි තියෙන්නේ. exam එක පාස් වෙන්න ඕන නම් අපි සම්මන්ත්‍රණයක් තියෙනවා නොමිලේම. ඔය කට්ටියට අවශ්‍ය pass paper ඔය කට්ටියට ලබා දෙනවා. ඒක නිසා මේ සම්මන්ත්‍රණයට join වෙන්න නොමිලේ join වෙන්න කැමති කට්ටිය අනිවාර්යයෙන්ම අපේ group එකට join වෙන්න description එකේ පළවෙනි comment එකේ දාලා තියෙන group එකේ link එක. ඒකට join වුණොත් අනිවාර්යයෙන්ම exam එක ගොඩ දා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මෙන්න මේ job vacancy ඔය කට්ටියට ලබා ගන්න පුළුවන්. ඒක නිසා නොමිලේම ලබා ගන්න කැමති කට්ටිය අනිවාර්යයෙන්ම papers එකේම join වෙන්න අපේ group එකට. වෙනා වැඩි කතා නැතුව අපි කතා කරලා බලමු ග්‍රාම සේවා exam එකට. ග්‍රාම නිලධාරී job vacancy එක අවශ්‍ය සුදුසුකම් මොනවද, වයස් සීමාව මොනවද, කොහොමද ඇප්ලයි කරන්නේ, ඒවා ඔක්කොම A to Z කතා කරගෙන යනවා. වීඩියෝ එක කවුරුත් ස්කිප් කරන්න ඉන්න බෑ. වීඩියෝ එක අවසානයේ දක්වා නරඹන්න එහෙනම් වීඩියෝ එකට මේ PDF එකට එන්න ඕන link එක මම description එකේ පළවෙනි comment එකේ දාලා තියෙනවා. ඒ link එක touch කරලා ආපුවම මෙන්න මේ වගේ page එක තමයි open වෙන්නේ. ඒක touch කරලා ඔය කට්ටියට එන්න ඕනේ. ඔන්න ගොඩක් කට්ටිය බලන්න හිටපු exam එක set වෙලා තියෙනවා. ග්‍රාම සේවක exam එක. මේකේ PDF එක දැනටමත් සිංහල එක නෑ. මම ඉංග්‍රීසි එකෙන් පැහැදිලි කරනවා ඔයාලට කොහොමද මේක ඔය අවශ්‍ය සුදුසුකම් මොනවද. එතකොට අපි exam එකට මුණ දෙන්නේ මොනවද? එතකොට වයස් සීමාව ඒවා ඔක්කොම A to Z කතා කරනවා. ඔය කට්ටියට නොමිලේම exam එකට සූදානම් වෙන අවශ්‍ය සියලුම සම්මන්ත්‍රණ paper නොමිලේ ලබා ගන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපේ group එකට join වෙන්න. description එකේ පළවෙනි comment එකේ දාලා තියෙනවා. ඒ group එකේ link එක ඇරලා අනිවාර්යයෙන්ම කට්ටිය join වෙන්න. දැන් මම කතා කරනම් ගැසට් එක අද තමයි ආවේ. තාම සිංහල PDF එක දාලා නැහැ. ඒක pending තමයි තියෙන්නේ. මම ඉංග්‍රීසි එකෙන් පැහැදිලි කරන්නම්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ කට්ටිය මුලින්ම තියෙන ලිඛිත විභාගයක් තියෙන. කියන්නේ exam එකක්. ඒ exam එකෙන් පාස් වුණොත් විතරයි ඊළඟ interview වලට ওই කට්ටියට කැඳවන්නේ. මේ කට්ටිය exam එක දෙසැම්බර් වල තියෙනවා කියලා මේ කට්ටිය මෙතන සඳහන් කරලා තියෙනවා. exam එක තියෙන්නේ දෙසැම්බර් වල කියලා. ඒ වගේම මේ කට්ටිය කියන විදිහට ඔය කට්ටියට papers 3ක් හම්බ වෙනවා exam එකට. පළවෙනි interview එක තියෙන exam එක. කෙලින්ම exam එක තියෙන exam එක ලියලා ඉවරලා තමයි ඊටු ටික තියෙන්නේ. මම ආයුම් කරන විදිය කොහොමද apply කරන්නේ මේකට ඒව ඔක්කොම A to Z වීඩියෝ එකේදී කතා කරනවා. ඒක නිසා කවුරුත් වීඩියෝ එක skip කරන්න යනවා අනිවාර්යයෙන්ම group වලට join වෙන්න. මුලින්ම තියෙනවා language use and කියලා තියෙනවා. බලා ගන්න පුළුවන් ඔයාලට මේ විදිහට language use and comparison කියලා තියෙනවා. ඒ කියන්නේ භාෂා හැකියාව paper එකක් තමයි තියෙන්නේ. සිංහල හා භාෂා හැකියාව ලකුණු 100ක් හම්බ වෙනවා. ඊට පස්සේ general knowledge එකක් තියෙනවා. බුද්ධි පරීක්ෂණය, සාමාන්‍ය දැනීම. ඒකට ලකුණු 100න් හම්බ වෙනවා. ඒකට පාස් වෙන්න නම් ලකුණු 40 මිනිමම් ගන්න ඕනේ. ඊට පස්සේ aptitude text එකක් තියෙනවා. ඒකට ලකුණු 100ක් තියෙනවා. ඒකත් 40ක් ගන්න ඕනේ. මේ කාල සීමාව කොහොමද මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. හරිද? ඒ වගේම ඔයකට බලා ගන්න පුළුවන් මේ කට්ටිය exam එක මේ කට්ටිය මෙතන කියලා තියෙන්නේ. සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනෙන්ම exam එක ලියන්න පුළුවන්. ඔය කට්ටිය online apply කරනවා නම් නැත්නම් physical දාන්නත් පුළුවන්. online apply කරනවා නම් එතන මාධ්‍යට අනිවාර්යයෙන්ම සිංහල කියන එක ටික් එක දාලා අපි apply කරන්න ඕනේ. මේක තාම update වෙන ගමන් තියෙන්නේ. මොකද මම ආපු ගාම වලට වීඩියෝ එක අරගෙන ආවේ ග්‍රාම සේවක exam එක. ගොඩක් දෙනෙක් මගේ group වල හිටපු කට්ටිය බලාගෙන ඉන්නපු දෙයක් channel එකේ ඉඳපු කට්ටිය. ඒක නිසා මම වීඩියෝ එක අරගෙන ආවේ. හරිද? දැන් මේ විදිහට තමයි මෙන්න මේ exam තුන තමයි ඔයාලට මුලින්ම තියෙන්නේ. මේ තුන අනිවාර්යයෙන්ම පාස් වෙන්න ඕනේ. මේ කට්ටිය කියන දෙසැම්බර් වල මෙන්න මේ exam තුන තියෙනවා. හරිද? ඊට පස්සේ මේ ඊළඟ page එක අපිට බලාගත්තොත් එහෙම බලන්න පුළුවන් exam එක පාස් වෙන කට්ටිය. exam එක ලකුණු 40ට වඩා පාස් වුණාට පස්සේ ඊළඟට ඔය කට්ටියට සමුග පරීක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ ඉන්ටර්විව් එකට ෆේස් කරන්න දිනවා. මේ කට්ටිය ඒකේ ඉන්ටර්විව් එකේ බලන හැටි ලකුණු දෙන හැටි බලලා දිනවා. මේ කට්ටිය ටෝටල් ලකුණු 50ක් දෙන තීරණය කරලා දිනවා. ඒතකොට ලීඩර්ෂිප්, නායකත්ව, ස්පෝර්ට් ස්කිල්, other official language and link language ඒ කියන්නේ වෙනත් කෝස් කරලා තියෙනවනේ. ඒතකොට කම්පියුටර් නොලෙජ් එක තියෙනවා නම් ඒ වගේ ඒ විදිහට ලකුණු 50ක් දෙනවා. ඒක නිසා මෙන්න මේ සර්ටිෆිකේට් තියෙන කට්ටියට ඔන්න ගොඩක් ලොකු දෙයක් කරගන්න පුළුවන් මේ ග්‍රාම සේවක exam එකේ. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන දේවල් ටිකක් සඳහන් කරලා තියෙනවා. ඒව නම් අපිට වැදගත් වෙන්නේ නැහැ. මේ පාර ග්‍රාම සේවක සඳහා කාන්තා පිරිමි හැමෝටම apply කරන්න පුළුවන්. ඒ වගේම වයස් සීමාව අවුරුදු 21ත් 35ත් අතර ඕනම කෙනෙක්ට apply කරගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම මෙන්න මේක सिद्ध කරගන්න. ඒ වගේම අපි බලමු O level A level තියෙන්න ඕනේ මොනවද අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා අපි දැන් මෙතනදී කතා කරමු. මේ කට්ටිය කියන විදිහට ඔය කට්ටියට බලා ගන්න පුළුවන්. මෙතන යට තියෙනවා. මෙන්න මේ විදිහට තියෙනවා ඔය කට්ටියට බලා ගන්න පුළුවන්. මේ විදිහට තියෙන එකේ ඔකට බලන්න පුළුවන් මෙතන ඔකට සැලරි එක පළවෙනි මාන්ත්ලි සැලරි එක රුපියල් 50630ක් ට්‍රේනින් කාලේදී හම්බ වෙනවා. ඊට පස්සේ එන්න වැඩි වෙලා කොහමයි ලක්ෂයකට වගේ හිට්ටු වෙන්න ওই කට්ටියට හම්බ වෙනවා. මේ කට්ටිය කියන විදිහට O level මෙතන තියෙනවා. O level exam එක අවම විෂයන් 3ක් සම්මාන සහිතව පාස් වෙලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය 6යි 4ක් වගේ තිබ්බත් පුළුවන්. කොහොම හරි සාමාන්‍ය විදිහට O level පාස් වෙලා තිබ්බොත් මේකට apply කරන්න පුළුවන්. advanced level
ඒ විදිහට තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් ලෙවල් S3ක් තිබ්බොත් ඔය කට්ටියට මේකට පුළුවන් මේ කට්ටිය කියන විදිහට ඉංග්‍රීසි වලට ගණන් වලට වගේ අනිවාර්යයෙන්ම O levels සම්මානයක් තියෙන්න ඕනේ. සබ්ජෙක්ට් තුනකට සම්මාන තුනක් තියෙන්න ඕනේ. A level අනිවාර්යයෙන්ම S3ක් අවම තියෙන්න ඕනේ. ඒවා තමයි අවශ්‍ය සුසම්. සැලරි එක රුපියල් 50000ක විතර සැලරි එකක් හම්බ වෙනවා. ඒ වගේම මේ කට්ටිය කියන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. මෙතන ඩීටේල්ස් ටිකක් තියෙනවා. ඒවා නම් අපිට වැදගත් වෙන්නේ නැහැ. අර මං කියපු තමයි ටික තමයි වැදගත් වෙන්නේ. ඔය කට්ටියට ඔන්ලයින් ඇප්ලිකේෂන් දාන්නත් පුළුවන්, ෆිසිකල් දාන්නත් පුළුවන්. මම ඒකේ ඉඳලා ටක් ගාලා පැහැදිලි කරන්නම් වීඩියෝ දිග්ගස් වෙන නිසා. දැන් ඊළඟ පේජ් එකේ ගිහම බලා ගන්න පුළුවන් මේ කට්ටියගේ method for application. ඔන්න අහගන්න ඇප්ලිකේෂන් එක දාන්න තියෙන්නේ කොහොමද කියලා. හරිද? www.donates.lk එකට ගිහලා ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන්. මේ කට්ටියගේ පීරියඩ් එක තියෙන්නේ ඔක්තෝබර් 24 ඉඳන් නොවැම්බර් 24 දක්වා ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. මාසික කාලයක් තියෙනවා. ඒ මාසය ඇතුළත ඇප්ලිකේෂන් දාන්න ඕනේ. ඔන්ලයින් ඇප්ලිකේෂන් කරන කට්ටියට තියෙන්නේ රුපියල් 1000ක පේමන්ට් එකක් කරනවා එක්සෑම් ෆී එක විදිහට. ඔය කට්ටිය ඇප්ලයි කරනකොට නම, ගම, ඊමේල් එක, නම්බර් එහෙම ඔක්කොම ඒ ඩීටේල්ස් ටික දැම්මට පස්සේ ඔය කට්ටියට කාඩ් එකෙන් පේමන්ට් කරන්න එනවා. රුපියල් 1000ක පේමන්ට් එක අනිවාර්යයෙන්ම සිද්ධ කරගන්න ඕනේ. හරිද? නැත්තම් ඔය කට්ටියට ෆිසිකල් දානවා නම් පෝස්ට් ඔෆිස් එකේ රුපියල් 1000ක් ගෙවලා ඇතුළත් කරලා ඒකේ රිසිට් එකත් එක්ක අමුණලා යවන්න පුළුවන්. ඒකත් මම කියලා දෙන්නම් කොහොමද ඒක සිද්ධ කරගන්නේ කියලා. ඔය කට්ටියට එක්සෑම් එක ලඟ වෙද්දී ඔන්ලයින් ඇප්ලයි කරපු කට්ටියට SMS එකකින් දැනුවත් වෙනවා. ඒ වගේම ඊමේල් එකටත් ඊමේල් එක දාපු ඊමේල් එකට ඊමේල් එකක් එනවා. එක්සෑම් එකේ ආයුධුම්පතේ කියන්නේ ඇඩ්මිෂන් එක එනවා. මෙන්න මේ දවස් එක්සෑම් එකට ෆේස් කරන්න කියලා. ඔය කට්ටියට අදාළ දිස්ත්‍රික්ක විභාග මධ්‍යස්ථානයේ ඔය කට්ටිය දාන්න. ඒකට අදාළව ඔය කට්ටියට එක්සෑම් මධ්‍යස්ථානයක් අනිවාර්යයෙන් මේ කට්ටිය සිලෙක්ට් කරලා දෙනවා. මේව තමයි මේ කට්ටියගේ තියෙන්නේ වේකන්සිස්. ඒක නිසා හැමෝම සිද්ධ කරගන්න. දැන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේකට ඇප්ලයි කරන්නේ. තව ඩීටේල්ස් ටිකක් පෙන්නන්නම් ඔයාලට තවත් පැහැදිලි වෙන්න මේක. ඔය කට්ටිය බලා ගන්න බලන්න මේ කට්ටිය PDF එක මේ විදිහට තියෙනවා. PDF එකේ තියෙන විදිහට බලන්න බලන්න එක්සෑම් එක රිසල්ට් එක පවා එක්සෑම් අපිට ඩොනේට්ස් එකෙන් තමයි චෙක් කරන්න තියෙන්නේ. එක්සෑම් නම්බර් එක ගහලා ඔය කට්ටියට එක්සෑම් එක රිසල්ට් එක ආපුවම මේ බලා ගන්න පුළුවන් මේ විදිහට තියෙනවා. ඒ වගේම මේ කට්ටිය දිස්ත්‍රික්ක තියෙනවා විභාග මධ්‍යස්ථාන මේ විදිහට සවන් කරලා තියෙනවා. ඒ විදිහට අපිට යන්න පුළුවන්. හරිද? ඒ වගේම ඔන්ලයින් ඔය කට්ටියට බලා ගන්න පුළුවන් මම දාලා තියෙන ලින්ක් එක ටච් කරපුවාම ඕපන් වෙනවා full details cassette link කියලා. ඊට පස්සේ යට තියෙන online application link කියලා. ඒක ක්ලික් කරපුවම මෙන්න මේ වගේ page එකකට තමයි open වෙන්නේ. මේක තමයි application link එක online apply කරන කට්ටියට. ඔයාලට ආපහු පස්සේ මෙන්න මෙතන online apply for exam කියන icon එක ක්ලික් කරගන්න ඕනේ. දැන් මෙතන ඔයාලට තියෙනවා සැප්තැම්බර් 22 ඒ වගේ date තියෙනවා. මේ කට්ටිය තාම තියෙන්නේ මෙතන 21. ඔය කට්ටියට තාම මේ කට්ටිය ඊට පස්සේ ගැසට් එකේ තියෙන ඉන්ෆර්මේෂන් දෙන ඇප්ලයි දිනවා. තාම මෙතෙන්ට ග්‍රෑම සේවක ඇඩ් කරලා නැහැ. මොකද දැන් මේ ගැසට් එක මම ආපු ගාම තමයි වීඩියෝ එක අරගෙන ආවේ. ඒක නිසා ගැසට් එක ආපු ගාම මෙන්න මෙතනට ඇප්ලයි කරනවා. ඒ නිසා පොඩ්ඩක් අප්ඩේට් එකකින් මම ගෲප් එකේ ඔක්කොම දැනුවත් කරනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ගෲප් එකට ජොයින් වෙලා ඉන්න. ඒ to z මම ඒකේ පැහැදිලි කරනවා. ඊට මෙන්න මේ විදිහට දින ඔකට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඇප්ලයි කියලා ගිහිල්ලා ඔකට නම්මන විස්තර ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. මේ විදිහට තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම ගෲප් එකට ජොයින් වෙලා ඉන්න. මොකක් හරි ගැටලුවක් වුණොත් පැහැදිලි කිරීමක් නැති වුණොත් මම ඉදිරියට වීඩියෝ එකක් අරගෙන පහලින් කමෙන්ට් කරන්න ඕන එකට රිප්ලයි එකක් හම්බ වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට සුබ දවසක් ජය වේවා. මේ කොයින්ස් ලංකා YouTube channel